මේ පාර අපි අපේ ඩෙස්ටිනේෂන් එක විදිහට තෝරගත්තු මාපාකඩ හෝටලේ තමයි මගේ පිටිපස්සෙන් පේන්නේ. ඊට පස්සේ එතන ඉඳගෙන ඉන්නකොට අපිට ඔන්න ඔය ඈතින් පේන මාපාකඩ වැව පේනවා. ඉතින් බොහොම අපූරු ඩෙස්ටිනේෂන් එකක් විදිහට අපිට මේ මාපාකඩ හෝටලේ හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් අපි ඇවිදින්න ආසයිනේ. ඉතින් ඇවිදිනවා එක එක තැන් වලට අපි යනවනේ. යනකොට අපිට හම්බෙච්ච ඉතාමත් හොඳ තැන් වලින් එකක් විදිහට මේ හෝටලේ හඳුන්වලා දෙන්න පුළුවන්. ඔයගලන්ටත් එන්න පුළුවන් කැමති නම් මෙතනට ආවට පස්සේ ඔයගලන්ට තියෙනවා ඇක්ටිවිටීස් කරන්න. ඔයගලන්ට යන්න පුළුවන් රත්න ඇල්ල ට්‍රෙකින් එක. ඊට අමතරව ඔයගලන්ට යන්න පුළුවන් තඹාන වැඩි ගම්මානය. එතකොට මේ පිටිපස්ස පේන මාපාකඩ වැවේ බෝට් ට්‍රිප්ස්, කයක් ට්‍රිප්ස්. ඊට අමතරව හයිටි එකක් බ්‍රෙක්ෆාස්ට් අරේන්ජ් කරගන්න පුළුවන්. පූල් එකක් තියෙනවා ඔයගලන්ට හොඳට සතුට වෙන්න පුළුවන්. ඒක වැවත් එක්ක ඈතට පේන විදිහට තමයි හදලා තියෙන්නේ ඔය පේ. එතකොට තව බයිසිකල් ට්‍රිප්ස් තියෙනවා අරේන්ජ් කරලා ගම්මානෙට ගිහිල්ලා ගමක ගෙදරකට ගිහිල්ලා ඒකක් බීලා කතා බහ කරලා එන්න පුළුවන්. ඉතින් අර මෙතනට ආවට පස්සේ තියෙන අනික් විශේෂම කාරණා මට අමතක වෙච්ච මේ වැව් පිටියේ ඔය මගේ පිටිපස්සෙන් පේන වැව් පිටියේ හවස 5ට විතර අලියෙක් ගියා. ඊට ඉස්සෙල්ලා දවසේ රාත්‍රියේත් උදේත් අද උදේත් අපි මේකෙන් අලි එහා මෙහා යනවා දැක්කා. දෙතුන් දෙනෙකුත් යනවා 10ක් 12ක් තින් රංචුවකුත් යනවා. සැරෙන් සැරේට ඒක වෙනස් වෙනවා. යන වෙලාවලුත් පොඩ්ඩක් වෙනස් වෙනවා. සහ අපි අර හයිටි එකකට ගියානේ අපි මේ මාපාකඩ වැවේ. ඒ ගිය හයිටි එකේදීත් අපිට වැව ක්‍රොස් කරන වන අලි දැක බලා ගනිමින් අසිරී විදිමින් තේ එකක් බොන්න පුළුවන් වුණා. ඔයගොල්ලන්ටත් තෝරගන්නවා නම් බොහොම අපූර්ව ඩෙස්ටිනේෂන් එකක් තමයි මේ.